අපි දැන් ඉන්නේ හමර්ස්බාක් වල. දැන් අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අද අපි අපේ මේන් හයික් එක කරන්න යන්නේ හමර්ස්බාක් ඉඳන් අල්ප්ස් පික්ස් වලට හයික් කරන්න යන්නේ. මීටර් 1300 ක විතර ඇල්ටිටියුඩ් ගේන් එකක් තියෙනවා. ඒතරම අමාරු හයික් එකක්. අපේ එක්ස්පර්ට් හයික් එක අපේ ගෑන් එකේ ඉන්නවා. මෙන්න මෙතනින් තමයි හයික් එක පටන් ගත්තේ. මෙතනින් තව උඩට යන්න තියෙන්නේ. යන ගමන් පෙන්නන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙන්න මේ පේන මේ දියපාර දිගේ තමයි අපිට සෑහෙන දුරක් යනකම් යන්න තියෙන්නේ. මේක මේ තව ටික වෙලාවක් ගියාම ගෝජ් එකක් වෙනවා. ඒ ගෝජ් එක දිගේ තමයි අපි සෑහෙන දුරක් නගින්නේ. මේක මට මතක විදිහට මේ මුල හරිය තියෙන පොඩි ස්ටීප් ක්ලයිම්බ් එකක්. ඊට පස්සේ පොඩ්ඩක් වැඩේ ඒ කියන්නේ ආල්ටිටියුඩ් එක ගේන් කරගන්න ඕන රේට් එක පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි අන්තිම ටික ආයෙත් ස්ටීප් වෙනවා ගොඩක්. තමයි තියෙන්නේ. මේ ගාවිෂල් මෙහෙම මේ ෆේමස් ක්ලම්ස් එහෙම නැත්නම් ගෝජස් දෙකක් තියෙනවා. එකක් මේ දැන් මේ ඉස්සරහට ගියාම අපිට හම්බ වෙන එක හූලන්ටල් ක්ලම් කියලා කියන්නේ ඒකට. තව එකක් තියෙනවා පාටන් ක්ලම් කියලා. ඒක තියෙන්නේ ගාමිෂල් වෙන පැත්තක. දවසක යම් බලන්න. පාටන් ක්ලම් එක ඇක්සස් කරන්න ලේසි. ඒ කියන්නේ මේ පටන් ගන්න දැනට ලොකු හයික් එකක් කරන්න නෑ. දැන් තියෙන පොඩි ස්ටිප් ක්ලයිම්බ් එකක් මේ ටික ඉවර කරලා හම්බෙන්න. දැන් නම් අපි vertical මීටර් 100කට ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් කීපයක්. කියන්නේ මේ පාර දිගට කිලෝමීටර් කීපයක් ආවා vertically මීටර් 100කට වඩා ගේන් කරලා තියෙන තව vertical මීටර් 1000කට වඩා ගේන් කරන්න තියෙනවා. මේක මුලින්ම පළවෙනි අපේ ගමනාන්තය තමයි හෝලෙන්ටල් ෆාම් එක. නැත්නම් හෝලෙන්ටල් ගෝජ් එක. ඊපස්සේ එතනින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඊපස්සේ ෆාම් එක ඉවර වෙනකන් ෆාම් එකත් එක්ක උඩට යනවා. අපේ නෝනේ කඳු. ඊට පස්සේ එතන ඉඳන් පොඩි හයික් එකක් කරපුවම තියෙනවා හුට එක. හුට එකක් කියන්නේ හයික් කරන අය ස්කී කරන අයට නැවතිලා කෑම ටිකක් කන්න විවේක ගන්න පුළුවන් තැන. ඊට පස්සේ එතන ඉඳන් තමයි හයික් එකේ ඊළඟ අදියර තියෙන්නේ. අර පේනවනේ කඳු. අන්න අර උඩ බිල්ඩින් එකක් පේනවද දන්නේ නැහැ වලට. අන්න එතෙන්ට අපි යනවා නැග්ගන. අර බිල්ඩින් එක පේන්නේ? එතෙන්ට යනවා. අපි මේ යන්නේ කෙලින් එතෙන්ටද? එතෙන්ට ගිහලා එතනත් උඩට. එතනත් උඩ. එතනින් තමයි අපි ෆයිනල් ඩෙස්ටිනේෂන්. නෑ නෑ. අපි එතෙන්ට ගිහලා තව එතනත් උඩට යනවා. එතන අපේ එක නවාතැන් පොලක් විතරයි. දැන් අපි ඇත්තටම ගෝජ්ජය පටන් ගන්න තැන ළඟයි. දැන් ක්ලම් එක පටන් ගන්න තැන ළඟයි. මෙතනනේ ක්ලම් එක පටන් ගන්න. තව තියෙනවා. ගොඩක් නෑ තව පොඩ්ඩක් තියෙන්නේ. අර තියෙන්නේ අර හා ක්ලම් එකේ එන්ට්‍රන්ස් එක තමයි ඉස්සරහින් තියෙන්නේ. ඉතින් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් තමයි ක්ලම් එකට ටිකට් ගන්න. මේ සියකට මෙතන ඉඳන් සෑහෙන දුරක් යනකම් ක්ලම් එක තියෙන්නේ. තියෙන්නේ. මෙහෙම පාරවත මැද්දෙන් එන දිය පාර. හරිම ලස්සනයි ඉස්සරහට ඇතුළට.
ස්ලම් එක ඉවර කරලා නුවලන්ටාල් හූටර් එක ළඟට යනවා. අත්‍තරම නෑවා කිව්වොත් හරි ස්ලම් එකෙන් එන ගම කල්වල උඩින් වතුර වැටෙනවා. අර තියෙන්නේ අල්ප්ස් පික්ස් අර අල්ප්ස් පිට්ස් කන්ද. ඔව්. ඔයාලට පේනවද දන්නේ අර ඉස්සර උඩ තියෙනවා තාම ගිය නොවුණු ග්ලැෂියර් එක. මෙන්න තියෙනවා දිය ඇල්ල. අනතුන ඉස්සරහ තමයි තියෙන හෝලන්ටාල් හොටෙල් එක. බලන්න මේ view එක ලස්සන. මෙන්න තියෙනවා හෝලන්ටාල් හොටෙල් එක. මාර ලස්සන view එකක් තියෙනවා දැන්. දැන් අපි හෝලන්ටාල් හොටෙල් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ ඉස්සරහින් පේන්නේ හෝලන්ටාල් හොටෙල්. දැන් හෝලන්ටාල් හට් එක තියෙන්නේ. මෙතන ගිහිල්ලා ඩරෙස්ට් කරලා පැය භාගයක් විතර කන්ටිනියු කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. අපි මෙතනට බටර් බ්‍රෙඩ්ස් එක කනවා. අපි දැන් මේ හෝලන්ටාල් හොටෙල් එකේ ඉන්නේ. බොන්න කියලා මෙතෙන් තාම ඕඩර් කරලා එනකන් ඉන්නේ. පිටිපස්සේ කඳු ටික පේන මම දැන් ඉන්න. හරි අපි දැන් මෙතන පොඩ රෙස්ට් කරලා දැන් පිටත් වෙන්න යන්නේ. හෝලන්ටාල් හෝටල් වල ඉඳලා අල්ප්ස් පික්ස් වලට පටන් ගන්න යන්නේ. මෙන්න මේ පැත්තට තමයි ට්‍රේල් එක තියෙන්නේ. මේ තව හුට් එකක් තියෙනවා. මේ මට ඒක නම් මතක නෑ. ඔය යන අතර මග බලමු. අර පල්ලෙහා තියෙන්නේ අපි රෙස්ට් කරපු දෙන්න. අපි ගමන පටන් ගත්තා. අපිට අපි යන අන්තිම ඩෙස්ටිනේෂන් එක පේන්න ගත්තා. අන්න අර බලන්න. මේ මෙතන පේනවා නේද ප්ලැට්ෆෝම් එක. අන්න එතෙන්ට තමයි අපි යන්නේ. මෙන්න මේ ප්ලැට්ෆෝම් එක. තව මීටර් මම හිතන්නේ 700 වගේ ඇල්ටිටියුඩ් ගේන් එකක් තියෙනවා. ඊට කලින් අපි යනවා මෙන්න මෙතන මේ පේන හට් එකට. එතන තමයි නැතිලා කෝපි එකක් වගේ බීලා යන්න පුළුවන්. හරි යමු එහෙනම්. මෙන්න බලන්න මේක. නාන්න තිබ්බනම් ෂෝක් නේ. නැචරලි හැදිච්ච වතුර වලවල් තියෙනවා කීපයක්. අර පල්ලෙහා පෙන්නුනේ නැද බිල්ඩින්. අපි ආවේ ඔන්න ඔය ලෙවල් එකේ ඉඳන්. අපිට පොඩි රෙස්ට් එකකට නැවතුණා. අන්න අර පේනවා නේද ඔතන මේ පොඩි ප්ලැට්ෆෝම් එකක් වගේ මෙන්න මෙතන. ඒ තමයි සුක්ස්පිට්ස් කඳු මුදුන. ජර්මනියේ උසම කඳු මුදුන. ඕක වින්ටර් එකේ හිම වැහිලා තියෙන්නේ. එනකොට දැන් නම් හිම නැහැ. හැබැයි අර ග්ලැසියර් එක තාම මේ තියෙනවා. ඒක වින්ටර් මේ සමර් එකේ දිය වෙන්නේ නැහැ. මෙතන ටිකක් ඉඳලා අපි ඊළඟට යනවා අන්න අර හට් එක ගාවට.
ඊට පස්සේ එතනින් තව තියෙනවා කිලෝමීටර් කීපයක් යන්න. දැන් අපි අපේ දෙවෙනි හුට් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේකට කියන නම නම් මට මතක නැහැ. මේ මෙතන ටිකක් කලින් ඉඳලා ඊට පස්සේ අපි පිටත් වෙනවා. අපේ අවසාන ගමන අන්තයේ ආල්ප්ස් පික්ස් වලට. මෙතන ලස්සන view එකක් තියෙනවා බලන්න. කොහොමද? අර අපි කලින් දැක්ක ළඟින් දැක්ක දියැල තමයි අර ඈත පේන්නේ. අපි කොච්චර උසකට ඇවිල්ලාද කියලා බලන්න. මේ තියන්නේ හට් එකේ අනිත් පැත්ත. කුරුල්ල කන්නේ කනවා. අර වෙන්නේ ගාමිෂ් ග්‍රයිනව් හමස්බක් එයාවට අපි කොච්චර උසක් ඇවිල්ලාද? අන්න උඩින් ප්ලැට්ෆෝම් එක පේනවා. අර වෙන්නේ ප්ලැට්ෆෝම් එක. එතකොට අපේ කට්ටිය ඉස්සරහ යනවා. දැන් පේන්නේ නැහැ වැහුණා. යන්න. මම තමයි යන්න තියෙන්නේ. ඔය කට්ටිය යනවා පේන්නේ අපිට යන්න තියෙන පාරේ. ඊට පස්සේ ගිහලා කේබල් වගේක් තියෙන්නේ. අන්නේ කේබල් යටට ගිහිල්ලා අන්නේ පැත්තෙන් තමයි අප්‍රෝච් කරන්න තියෙන ප්ලැට්ෆෝම් එකට. හරි අපි තව ටිකක් ගිහලාම දැන් ආයෙ පොඩ ලඟ වෙනවා. බලන්න අපි දෙවෙනියට අපේ හුට් එක. දැන් මේ මෙතන ඉඳන් අපිට තියෙනවා පොඩි පල්ලමක් බහින්න. ඊට පස්සේ තමයි ආය ඇල්ටිටියුඩ් ගේන් කරගන්න තියෙන්නේ. පේනව නේද පල්ලම? ඒක පිටිපස්සෙන් තියෙන කැමරාව නිපැත්තට පෙන්නන්න. තියෙන්නේ අපිට යන්න තියෙන පාර මුලින්ම පල්ලම බැහැලා ඊට පස්සේ තමයි ආය නගින්න තියෙන්නේ. නැකල මෙහෙම තමයි අප්‍රෝච් කරන්න තියෙන්නේ ආල්ප්ස් පික්ස් වලට. මේ ලස්සන view එකක්. ඉතින් තන කරලා තියෙන අනිත් පැත්තට පේනව නේද? මේ මෙතන මුඩට යන්න තියෙන්නේ. දැන් නම් ගොඩක් දුර නෑ අතරම. සෑහෙන වෙලා තියෙන්නේ. ස්පෙෂල් යනවා ඉස්සරහින්. මම හිතන්නේ මීටර් 100කට අඩු ඇල්ටිටියුඩ් ගේන් එකක් තියෙන්නේ. අපි ඔල්රෙඩි 1200කට ළඟ වෙන්න ගේන් කරලා තියෙනවා. හරි මහන්සි. මේ අපි යන ආල්ප්ස් පික්ස් කියන view point එක ආල්ප්ස් පික්ස් පීක් එකට පොඩ්ඩක් පල්ලෙහාන් තියෙන්නේ. ආල්ප්ස් පික්ස් පීක් එකෙන් තව ටිකක් උඩට යද්දි පේන්න ගන්නවා. අන්න මගේ වම් පැත්තෙන් පේන ආල්ප්ස් පික්ස් පේනවද? අර පේන්නේ අර අන්න ආල්ප්ස් පික්ස් කඳු මුදුන එනවනේ. අන්න මගේ පිටිපස්සෙන් ආල්ප්ස් පික්ස් පේනවා හොඳට. එතකොට අපි යන ආල්ප්ස් පික්ස් පීක් එක මෙන්න ආල්ප්ස් පීක් view point එක මෙන්න මේ පැත්තෙන් තියෙන්නේ. තව චුට්ට දුරයි තියෙන්නේ. අර ආල්ප්ස් පික්ස් වල යන කේබල් කාර් එකයි අර එතන තියෙන බිල්ඩින් එක වහලක වලට පේනවද? තව පොඩ්ඩයි. ඔන්න එහෙනම් අපි ආවා ආල්ප්ස් පික්ස් වලට. දැන් අපි ඇත්තටම ආල්ප්ස් පික්ස් ප්ලැට්ෆෝම් එකට එන්න යන්නේ. ඒක තව පොඩ්ඩක් තියෙන සුපිරි view එක. මෙන්න ප්ලැට්ෆෝම් එක. මෙතනින්ද යන්නේ මෙතනින්ද? ඕන දැනකේ.
ඔතන නිකන් කට්ටියම ගියද නේ. ඔය එන්න තියෙන ප්ලැට්ෆෝම් එක. මේකේ ලෙවල්ස් දෙකක් තියෙනවා. කැමති වෙලා යන්න බලමු. හා මෙන්න හල්ෆ් ස්ටික්ස් වල තියෙන view එක. අජයි මහත්තයා අයිබෝවන් සැපයිද? සපයි ඊට පස්සේ යන්න පොට්ටක් තියෙනවා ඒක කන්දර යන පාරයි දෙන්නේ මේකෙන් පල්ලෙහාට බහරි අන්න තියෙනවා අල්ප්ස් පිට්ස්. ඉතින් දැන් එච්චර දුර නැහැ. දැන් නම් ඔන්න සැපේ ඉන්නවා. හයික් එක ඉවර කරලා මම පල්ලෙහාට ගිහිල්ලා අර අතන රෙස්ටුරන්ට් එකක් තියෙනවා මොනවද බීලා අන්තිම කේබල් කාර් එකට කලින් කේබල් කාර් එක ආපු යන එක තමයි ප්ලෑන් එක. කල් ඉවරයි. පල්ලෙහාට ආවා. දැන් ගාමිෂ් වලට යන්න ඕනේ මියුනික් වල ට්‍රේන් එක ගන්න. දැන් සුක්ස්පිට්ස් බාන් කියලා මෙතන තියෙනවා මේ ඔය ස්කී ස්ටේෂන්ස් වලට කේබල් කාර් ස්ටේෂන්ස් වලට යන ට්‍රේන් එක. ඒක යන්න තමයි ප්ලෑන් කරේ.